දැන් මං එනකනුත් බලාවේ චිත්‍රපටියක් තමයි. පාර දෙපැත්තේ චිත්‍රපටි මොනවද තියෙන්නේ? පෙම්වතුන් ඉන්නවා, පෙම්වතියන් ඉන්නවා. ඔවුන් දෑත දෑංගිලි පටලවාගෙන තැන තැන ඇවිදිනවා. මං ගෝල් පේස් එක ගාව චුට්ටක් වෙලා හිටියා ගිහින් මං ගෝල් පේස් එක දිහා ඒකේ තියෙන විසිතුරු චිත්‍රපටිය තමයි තිබ්බේ. අය වෙන මොකක් නෙමෙයි. ලස්සන රූපශ්‍රීය දුටුවන් වසී කරවනවා හඳුන්නේ. හඳ පෑවුවා වාගේ මූණ හඳ පෑවුවා වාගේ. පිම්මන්තයි. කවුද? මිනිපුර ගෑනු කඹුරාපා වේලිච්ච ගොර කඳු වාගේ බලන් මෙව්වා. අර කවියේ කියන ගෑනිත් එක්ක බැලුවා. මෙව්වා දිහා ගොර කඳු වාගෙන පේන්නේ නේද? හරියට උඩැක්කියක වගේ සිහින් වූ තැනින් මෙහෙම මිටෙන් අල්ලන්න පුළුවන් මට්ටමට හැඩලු. ගෑනුන්ගේ එහෙමනේ තියෙන්න ඕන කියන්නේ. හැඩ. නිසි පුළු ලුකුල මනාව හැදුණු පුළුල් උකුලක් ඇති. ශ්‍රියසක කරත්ත රෝදේ වාගේලු පුතා හැඩ. පස්සෙන් බලනකොට කරත්ත රෝදේ වාගේලු මේකගේ හැඩ. නිතම්බ සලා යන ගමනේ මිනිස්සු සිත් පැහැර ගන්න හැඩ වැටිලාලු. තිසර තන හංසයෝ දෙන්නෙක් වාගේලු ලාලිතව වැඩුණු දෙතන. අනිවිරලා පන්සලට යනකොට 1 2. ඒ කාල සීමාවේ නිදා ගන්න බෑ ඉතින්. මම බණ ඉවරලා ගිහිල්ලා චිත්‍රපටියක් බැලුවා. ආය හාඳුරුවන්ට හොඳයි චිත්‍රපටි බලන්න කියලා අය මතයක් එනවා දැන් ඔය හිතට එනවා. වැඩිපුර ඔය නාකි අයට එන්නේ. ආඳුරුව බලනවා චිත්‍රපටි හොඳ නැහනේ. නේ? අපිටත් මේ සිල් ගන්නකොට කියනවා නාච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. එහෙව් එකේ කෝටිය සම්බර සීලයේ තියෙන උපසපන් භික්ෂුන් වහන්සේලාට හොඳය චිත්‍රපටි බලන්න. දැන් මං එනකනුත් බලාවේ චිත්‍රපටියක් තමයි. පාර දෙපැත්තේ චිත්‍රපටි මොනවද තියෙන්නේ? ගහ ගන්නවා, ඇන ගන්නවා, කොටා ගන්නවා, මරා ගන්නවා. පෙම්වතුන් ඉන්නවා, පෙම්වතියන් ඉන්නවා. ඔවුන් දෑත දෑංගිලි පටලවාගෙන තැන තැන ඇවිදිනවා. මං ගෝල් පේස් එක ගාව චුට්ටක් වෙලා හිටියා ගිහින් මා ගියපු රාජකාරිය කරගන්න ඒ කාර්යාලය අරිනකම් මං ගෝල් පේස් එක දිහා ඒකේ තියෙන විසිතුරු චිත්‍රපටිය තමයි තිබ්බේ. අය වෙන මොකක් නෙමෙයි. පුතේ මේ ලෝකය විවිධ රූපරාමු අපේ ඇහැ වැටෙන්න පුළුවන් ලෝකය ඇතුලේ. හැබැයි ගන්න දේ වටින්නේ. ඒ පේන ලෝකෙන් ගන්න දේනේ වටින්නේ. ජීවිතේ දකින්න ඕන එහෙම. අපි හිතනවා ආපෝ හොඳ නැහැ. එහෙම නැති බලන්න එකක් නැහනේ. එහෙමනම් බලන්න එකක් අපිට නැති වෙනවා. එහෙනම් ජීවිතයේ දැක දැන අඳුනාගෙන යහපත් ගමනක් යන්නට ඕනෑම සිද්ධාන්තයකින් අපිට බේර ගන්න જાතිය තියෙනවා. මේ මහා පස් කඳු අතරේනේ පුතේ මැණික් තියෙන්නේ නේ. කුඩුගල් තියෙනවා, ජරාව තියෙනවා, කුණු මඩ තියෙනවා, පස් තියෙනවා, බොරළු තියෙනවා, කොළ රොඩු තියෙනවා, නාන අප්‍රකාර එව්වා මැද්දේ මැණික් තියෙනවනේ. ඒක තෝරලා බේරලා ගත්තාම පුදුම සැපනේ, පුදුම සතුටනේ, පුදුම ලාභනේ. එන ධර්මයේ ඕන තැනක තියෙනවා. තෝරගන්නයි ඕන. මම බලපු චිත්‍රපටිය අපේ හාඳුන්නේ කුණ්ඩලකේසී කතා වස්තුවටත් වඩා මේ ගාථාවේ අර්ථය සමාජගත කරන චිත්‍රපටියක්. ඒක ලංකාවේ එකක් නෙමෙයි. ජපාන එකක්. ජපන් චිත්‍රපටියක්. යෝ සහස්සන් සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංචජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තමෝ කියන දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා මා ජයගත්තා දිනුවා කියලා උද්දාමයට ප්‍රීතියට පත්වෙන මෝඩ චරිතයකට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ තමා තුල පවතින තමාව විනාශ කරන කෙලෙස් මාර සේනාව පරාජය කොට ජය ලැබීමයි කියලා බුදුහාඳුරුව පෙන්වා වදාළ
ඒ අරුත පසක් කරනවා මේ චිත්‍රපටිය. චිත්‍රපටිය තමයි යුද බලෑනියක්. යුද හමුදාවේ බලෑනියක් අනදෙන නිලධාරියත් සෙසු නිලයෝත් සමග සෙබල සමූහයා දහස් ගානක් යනවා දසලක්ෂ ගණන් වූ සතුරු සේනාව ඉන්න කඳවුරක් විනාශ කරන්න. සූක්ෂම යුද ශිල්ප හොඳට පුහුණු වෙලා යන්නේ. ගිහිල්ලා අර සතුරු කඳවුර වටේට රැකවල් දාලා තිබ්බ සතුරු සෙබළුම්බ සද්දේ ඇහෙන්නේ නැති වෙන්න අපේ හඳුන්නේ මැරුවානේ ඔක්කොම. විස යොදන කටු වලින් ගහලා පිහා වලින් ඇනලා කපලා සූක්ෂමව මැරුවා ආරක්ෂක වලල්ලම. මරලා දාලා කඳවුරට ඇතුල් වෙලා කඳවුරේ හිටපු සියලු දෙනාම සමූල ඝාතනය කොට කඳවුරට ගිනි තියලා ගිනිබත් කරලා ඔවුන්ගේ කොඩිය දැම්මා. ඒ හමුදා සේනාංකයේ කොඩිය දැම්මා අපි ජයග්‍රහණය කළා කියලා. කොඩි ඔසවලා රණගී ගයමින් ජයගී ගයමින් මේගොල්ලෝ එදා රාත්‍රියේ නවාතැන් ගන්න තියෙන නවාතැන් පොළ බලාගෙන එනවා. යොදුන් ගානක් දුරයි නවාතැන් පොළට. නවාතැන් පොළ බලාගෙන එනවා. අර සතුරු බලෑනියට අදාළ අනදෙන නිලධාරියෙක් සතුරු සේනාවේ බලලත් නිලයෙක් මේගොල්ලෝ රාත්‍රියේ නවාතැන් ගන්න තැන හොයාගෙන තිබුණා. කඳවුරට ගැහුවොත් ගහලා මේගොල්ලෝ නවාතැන් ගන්න එන්නේ අහවල් තැනට. කිනිවිටට කියලා හොයාගත්තා කියන්නකො. ඒගොල්ලෝ නවාතැන් ගන්න තැනට ගෑනු ළමයෙක්ව ලෑස්ති කෙරුවා ගණිකාවක් හැටියට පුහුණු කරලා. කෙල්ල දක්ෂ සෙබලියක්. ලස්සන රූපශ්‍රීය. දුටුවන් වසී කරවනවා හඳුන්නේ. හඳ පෑවුවා වාගේ මූණ. මූණ හඳ පෑවුවා වාගේ. පිම්මන්තයි. සිසිවන වන ඉංග සුංග ගත හැකි මිටින නිසි පුලුලු කුලරිය සකයුරුති සරතන දිසිරන ලියවුරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය හෙලන තරමින් නොවෙති දෙවංගන ඇහි පිල්ලන් කොටන හින්දලු දිව්‍යාංගනාවක් නොවන්නේ. නැත්තං දෙවඟනක් සේමලු. කවුද? මිනිපුර ගෑනු කඹුරාපා වේලිච්චි ගොර කණ්ඩුවාගේ බොලම් මෙව්වා. අර කවියේ කියන ගෑනිත් එක්ක බැලුවා. මෙව්වා දිහා ගොර කණ්ඩුවාගෙන පේන්නේ නේද හඳුන්නේ? අරකේ කියනවා සිස්සි වන උවන ඉංග සුංග ගත හැකි මිටින. අපේ හඳුන්නේ මෙහෙම කවි ලියන්න අය මේ තුන් සිංහලේ කවදාවත් මොකෙක්වත් පහළ වෙන්නේ නැහැ. මේ තියෙන ගොන් අධ්‍යාපනයේට පහළ වෙනවද එහෙම? බාණ්ඩක එක පදේට කොච්චරනම් උපමා උපමේය රූපක සුන්දර දසුම් මවනවද කියලා. සිසි වන උවන මූණ හඳ වගේම වූ ඉංග සුංග ගත හැකි මිටින. ඉංග හරියට උඩැක්කියක වගේ සිහින් වූ තැනින් මෙහෙම මිටෙන් අල්ලන්න පුළුවන් මට්ටමට හැඩලු. ගෑනුන්ගේ එහෙමනේ තියෙන්න ඕන කියන්නේ. හැඩ. ඊළඟට කියනවා සිසිවන උවන ඉංග සුංග ගත හැකි මිටින නිසි පුළු ලුකුල මනාව හැදුණු පුළුල් වූ උකුලක් ඇති ශ්‍රියසක කරත්තරෝදේ වාගේලු පුතා හැඩ. පස්සෙන් බලනකොට කරත්තරෝදේ වාගේලු මේකිගේ හැඩ. නිතම්බ සලා යන ගමනේ මිනිස්සු සිත් පැහැර ගන්න හැඩ වැටිලාලු. තිසර තන හංසයෝ දෙන්නෙක් වාගේලු ලාලිතව වැඩුණු දෙතන.
මට මේ බන පොලේ මෙව්වා රස කරලා කියන්න බෑ. මේවා බන පොලේ කියන්න බෑ. නැත්තම් පුතේ ඒ කවිය එල්ලි වෙනකන් කියන්න කවියනේ. ලෝක සෞන්දර්යය. දැන් ඔහොම කවියක් ලියාපු එකෙක් ඉන්නවද මේ මෑත යුගේ? නෑ. හාමුදුරනේ නෑ මේ ඉගෙන ගන්නවා කියලා කිව්වට මේ මහා මෝඩ අධ්‍යාපනයක් තියෙන්නේ. පිරිවෙන් වලත් එහෙමයි ඉස්කෝලෙත් එහෙමයි. විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා එළියට එනවා. එළියට ඇවිල්ලා ඒක උගන්වන්න දන්නෙත් නෑ, ලියන්න දන්නෙත් නෑ, කියන්න දන්නෙත් නෑ. ලෝකෙට ගැලපෙන්න වැඩක් කරන්න දන්නෙත් නෑ. හැබැයි උපාධි තියෙනවා. උපාධිය කඩදාසි කොලේ. මිනිහෙකුට තියෙන්න ඕනේ ඇඟේනේ. දෑත දෙපය තුල පිහිටුවාගත්ත හොඳ දැක්මක් තියෙන්න ඕනේ. නුවණින් විමර්ශනය කොට මේ ලෝකයේ තියෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් දෑත දෙපය වෙහෙසවා හරියම්බ කරන්න නිර්මාණය කරන්න විසිතුරු ලොවක් හදන්න පුළුවන් ශක්තිය මිනිහෙකුගේ තියෙන්න ඕන. ඒක නෑ. හැබැයි පඬිතයෝ වාගේ ඉන්නවා අහවල් උපාධි, අහවල් රැකී ආරක්ෂා කරනවා කියලා. නමුත් ලෝකයේ දිනු මිනිසෙක් පේන්න නෑ. එහෙම හැදෙන මිනිහෙක් නෑ. දැන් ඔය පිස්සු හැදුනා වාගේ උගන්නන්න ඔට්ටු වෙනවා. ශිෂ්‍යත්ව පන්ති යවනවා, ඕ ලෙවල් පන්ති යවනවා, උසස් පෙළ පන්ති යවනවා. හම්බ කරලා කොච්චර හම්බ කෙරුවත් මාදී ගෙදර නඩත්තු කරන්න. ඒ තියෙන වියදම් පියවන්න. අසහාය බලාපොරොත්තු කන්දක් තියාගෙන කොහෙද මේ යන්නේ? පුහු ලෝකෙක. පුහු ගමනක. මම එකයි කිව්වේ අකුරු ඉලක්කම් නැති ලෝකේ ලංකාව නිර්මාණය කරපු මිනිස්සු අපේ හාමුදුරුවනේ ආකල්ප මතයි ලෝකය හැදුවේ. ආකල්ප මත දිරිය වඩා සත්පුරුෂ මිනිස්සු ලෝකය නිර්මාණය කළා. එතෙන්ට අයෙන්න ඕන. ඒ වටිනාකම ආද නැහැ. මේ කවියේ කියන සොඳුරු රූපශ්‍රී ඇති කෙල්ලක්ව අර සතුරු සේනාවේ අනදෙන නිලධාරියා ගණිකාවක් හැටියට පුහුණු කළා. පුහුණු කරලා අතෙන්ට 10 ගාණක් සොල්දාදුව එනවා. ඔක්කොම තරුණයි. අනදෙන නිලධාරියා තරුණයි. සෙසු නිලයෝ තරුණයි. තරුණයෝ 10 ගාණක් මැද්දට එක කෙල්ලක් එවන්නේ. ඊට පස්සේ කෙල්ලට අන්තිමට අවවාදයක් දුන්නා යුද්ධ දිනන්න ඕන. පතිවත රැක ගන්න ඕන. බාන්නකෝ ඉලක්කේ. කොල්ලෝ 10 ගාණක් මැද්දට එන්නේ. සතුරු සේනාවක්. අතන බලවත් සෙබල සේනාවක්. මැද්දට යන්නේ. තමන් රහසිගත රංගපාන චරිතයක් කියන එක පෙන්වන්න නැතුව සැබෑම ගණිකාවක් හැටියට රංගන පෞරුෂය තියාගන්න ඕනේ. ඒක මොන වෙලාවකවත් බිඳ ගන්න එපා. හැබැයි ඔවුන් ඉදිරියේ පතිවත ආරක්ෂා කරගෙන මේ යුද්ධෙ දිනන්න ඕන කිව්වා. පුදුම අභියෝගයක්. කෙල්ල ඇවිල්ලා කඳ ඒ නවාතැන් පොළගාව සක්මන් කරමින් ඉන්නවා ලාලිත්‍යයෙන් දැකුම් කළු රූපශ්‍රීය. විඩා බරව මහන්සි වෙලා ආවා. අර සෙබළු සමූහය යොදුන් ගානක් ගෙවාගෙන යුද්ධෙ දිනලා එන්නේ. දැන් අර මුල තිබ්බ ප්‍රීතිය නෑ හෙම්බත් වෙලා මෙවුන්ට හැටි වැටිලා. බඩගින්නයි පිපාසයයි ඉහ වහා ගිහිල්ලා. ගෑනු ළමයා එලි මහනේ මෙහෙම ඇවිදගෙන එනවා දැකපු ගමන මෙවුන්ට ඔක්කොම අමතක වුණා කියන්නකො. බඩගිනි නැතුව ගියා, පිපාසය නැතුව ගියා, විඩාව නැතුව ගියා. ප්‍රීතියෙන් බැලූ අතම බලාගෙන සියලු දෙනා තුස්නීම් භාවයෙන් ඉන්නවලු. අනදෙන් නිලධාරියා බලව්වා සෙබල සමූහය ඔක්කොම කෙල්ලට වසී වෙලා ඉන්න බව දැනගත්තා. අනදෙන නිලධාරියා ඊට පස්සේ අනකලා සියලුම දෙනා තම තමන්ට උචිත නියමිත කාමරවලට ගිහිල්ලා ලැබුම් ගන්න. නවාතැන් පොලේ. අය අනදෙන නිලධාරියාගේ අන පරිදිනේ වැඩ. ඒ ගමන්ම හිතේ ඇඳගත්ත රූපේ ඇතිව මෙවුන් ගියා නවාතැන් ගන්න. දැන් හිතේ කෙල්ල ඉන්නවා ඇහි ප්‍රමාණයෙන් මිදිලා. හිත හීලන හරිම මුරන්නුයි තන තන ඇවිදිනවා. හිතුණු තන නවතිනවා. හිත හීලන පුතේ ඇහැ වගේ නෙමෙයිනේ හිත. නහය වගේ නෙමෙයි හිත.
කන වගේ නෙමෙයි හිත. නිකන් හිතන්නකො කනට සද්දයක් ඇහුණා කියලා. ඒ සද්දය නැති වෙලා ගියත් සද්දය පිළිබඳව හඬ సౌందර්යය හිතට ගත්ත හිතේ තැම්පත් වෙච්ච එක නැවත 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 විඳිමින් ඒක අපි හිතෙන් මුමුණනවා නේ. දැන් දරු නැලවිලි ගීයක් ඇහුණා කියන්නකො. ඒක නිතරම මුමුණනවා අපි. සොඳුරු ඒවා අපි නිතර හිතනවා දකිනවා බලනවා. ඇහැට වැටිච්ච රූපත් එහෙමයි. කනට ඇහිච්ච සද්දත් එහෙමයි. නායට අහපු සුවඳත් එහෙමයි. ඒවා අත්හරින්න නැතුව අල්ල ගන්නවා පෙරේතකමට. හීලෑ නැති හිත. දඩබ්බරයි. හරීම කුලප්පුයි. අපිව බලන්නකො උදේ ඉඳලා රෑ වෙනකන් හොඳට වැඩපොලක වැඩ කර හිටපු මිනිහව එක පාරටම හැන්දෑවට අර පඩිය අතට ගත්ත ගමන්ම ඕන් අතේ 3000ක් තියෙනවා දැන් බීපිය. යම දැන් බීපිය. ඉන්න දෙන්නේ නෑනේ. ඉන්න දෙනවද? නෑ ගංජා බොන එකාව ඇද්දගෙන යනවා ගංජා සුරුට්ටුව ගාවට. යම ගංජා. කුඩු බොන එකාව එතෙන්ට ගෙනියනවා. හොරකමේ යන එකාව ඒකට අරන් යනවා. වල්කොමේ යන එකාව සම්බාධක මැද්දෙන් කට්ට කරුවලේ ඈ බොලම් මේ කඳු වල ගල් පර ඇලවල් හෙල් මෙව්ව මැද්දේ කුපාඩි කොමේ යන එකා යනවා නේති. බලන්නකො හිත මොන තරම් පෙරේත ගමනක අදිනවද කියලා අරකව. හැබැයි අම්මා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ යන්න තියෙන්නේ බස් එකේ මේ මහ දවාලේ යයිද? යන්නේ. ඒකට යන්නේ. අර වගේ වල් ගමනකට හිත කොච්චර බරද? ඒකනේ හීලා නැහැ කිව්වේ. කොල්ලොන්ගේ හීලා නැති හිත ඇතුව අනදෙන නිලධාරියාගේ අනපරිදි නවාතැන් ගන්න ගියා. අනදෙන නිලධාරිතුමා අර කෙල්ල දිහා බලාගෙන ඉන්නවා. ඌ තරුණයිනේ. ඒකලා අනකලා ආන් අර ගෑනු ළමයා මගේ නවාතැන් ගන්න කාමරේට එක්කන් යන්න කියලා. උට හාන දෙන්න එකෙක් නැහැ. ඒ ගමන කෙල්ල වරන් උගේ කාමරේට ගියා. ඌ කෙල්ලව පුහුණු කරලා ඉන්නේ. රාගික මිනිහෙක් කරලා උන් හිටිතන් අමතක කරලා ඌට පිස්සු අට්ටලා පතිවත ආරක්ෂා කරගෙන යුද්ධ දිනන්න තියෙන්නේ. කෙල්ල කාමරේට ගියා. ගිහිල්ලා මිනිහට පිස්සු ඇටෙන දක්ෂ ක්‍රම ශිල්ප පාවිච්චි කෙරුවා පුතා රාගික ක්‍රම. දැන් අනදෙන නිලධාරි කෙල්ල අරු අන පරිදි වැඩ. අරු තමයි දැන් අන පරිදි වැඩ කරන්නේ. කෙල්ල කියනවා හිට ගන්න කියලා. එතකොට මේක හිට ගන්නවා. හිට ගත්තාම අර කියාරවා මෙව්වා කරලා ඉවර වෙලා දැන් නැමෙන්නකෝ. දැන් අර කාද්දයකට නැමෙනවා අප්පා. අවසානයේ හාමුදුරනේ මේකට කිව්වා දැන් නිදා ගන්න. ඇඳේ නිදා ගන්න කිව්වා. ප්‍රීතියෙන් මේක නිදාගත්තා. දැන් හරියටම හරි. දැන් හරියටම හරි කියලා නිදාගත්තා. කෙල්ල මේ කලවට තියලා අපේ හඳුනේ කොපුවක බෑන්ඩේජ් කරලා තිබ්බා උල් පිහියක්. තියුණු පිහියක්. කෙහෙල් බොඩයක් කපනවා වාගේ. මෙහෙම එක පාරින්ම කැපුවා බෙල්ල මෙතන. ඉවරයි. යෝ සහස්සන් සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය ආත්තානං සවේ සංගාම ජුත්තමෝ. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා ආපු අනදෙන නිලධාරියා කෙල්ලෙකුට තිබ්බ පෙරේත හිතෙන් ලිංගික ආසාවෙන් ඒ රාගික මාර කෙලෙස් මාරයාගේ දැහැනින් මිදෙන්න බැරි වෙච්චි මේක ඒ මාර දැහැනට බැම්මට අහු වෙලා තමන්ගේ ජීවිතේ සිඳගත්තානේ. දාස් ගානක් සතුරු සේනාව මැද්දේ යුද්ධ කරලා දිනලා ආපු අනදෙන නිලධාරියා තමන්ගේ ඇතුලේ තිබ්බ පෙරේත හිත ඉදිරියේ බෙල්ල කපා ගත්තා. මේ ගම් වල කී දෙනෙක් ඉන්නවද එහෙම? අපේ සමාජෙ කොච්චර ඉන්නවද එහෙම? හාමුදුරුවනේ භික්ෂූත්වය නැති කරගත්ත අය, මව්කම, පියකම, මනුස්සකම, ජනපති භාවය,
මේවා නැති කරගත්ත අය කොච්චර ඉන්නවද? පෙරේතකම හින්දා. ඕන තරම් අපිට දකින්න දර්ශන තියෙනවා. සිහිය පිහිටුවාගෙන බැලුවෝතින් පේන්න ගන්නවා. ඔබට ඔබේ ලෝකය. මං ඒකයි කිව්වේ කුණ්ඩලකේසී කතාවටත් වඩා මේ ගාථාවේ අර්ථය මතු කරන චිත්‍රපටයක් හඳුන්වන්නේ. මට මේක බලන ගමන් 100,000 වාරයක් මැවි පෙවුණා. ඊට පස්සේ කෙල්ල මරාපු අනදෙන නිලධාරියාව වැහුවා වහලා එළියට ආවා පීයක් ගහගෙන. දැන් කෙල්ල එනකන් අරුන් බලාගෙන ඉන්නවා. කවුද? නිලලත් එව්. නිලලත් සමාජිකයෝ බලාගෙන ඉන්නවා අර යුද හමුදාවේ අනදෙන නිලධාරියාගේ කාමරෙන් එළියට ආපු ගමන් මං අඬ ගහ ගන්නවා කියලා. පෙරේත කොමට දැන් බලාගෙන ඉන්නවා. කෙල්ල ආවා ඇවිල්ලා ඉවරලා කිසි විඩාබර බවක් පෙන්නවුවේ නැහැ. අර ලාලිත්‍යයෙන්ම කෙල්ල යනවා. එතකොට අරුන් ඉඟි බිඟි පාලා සංඥා කරලා ආඬ ගැහුවා. කෙල්ල එක එකාගේ කාමරවලට රෑ 12 විතර වෙනකොට එක එකාගේ කාමරයට ගිහිල්ලා රහසිගතව ඔක්කොගම බෙල්ල කපලා වහලා දැම්මා. සියලු දෙනාගේම බෙල්ල කපලා වහලා ඉඟියක් දුන්නා. ඇගේ අන දෙන නිලධාරියාට දැන් සියල්ල හරි කියලා. කඳවුර ඒ වෙනකොට අර නවාතැන්පොළ වටලලා තිබ්බේ. සතුරු සේනාව ඇවිල්ලා. ඉඟිය දෙනකොටම ආවා. සියලු දෙනාම විනාශ කරලා දාලා කඳවුර මැද්දේ ගොඩ ගහලා ගිනි තියලා ආපහු අරායගේ දජේ ඔසවලා යන්න ගියා. බලන්න. මේ ලෝක සදාතනික සත්‍යය. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ සදාතනික සත්‍ය පුතේ ලෝකය. මේ කෙලෙස් ධර්ම ඉදිරියේ පැරදෙන මිනිහා කාව දිනුවත් වැඩක් නැහැ මරලා දාලා. නිකන් හිතන්නකෝ මහාධිකරණයේදී සංජීවට වෙඩි තිබ්බා අර පාතාලේ කොළුවා. සංජීව වෙඩි තියලා මා දිනුවා කියලා හිතුවා. හැබැයි අත්අඩංගුවටපත් වෙලා සංජීව මැරිලා වල දැම්මා. දැන් සංජීව මරාපු කොල්ලා 100,000 වාරයක් මැරි ඉපදී මරණය එනතුරා මානසිකවත් කායිකවත් දුක් විඳිනවා. ඒක තමයි ඇත්ත. කෙලෙස් වසඟයට අහු වුණොත් මේ මිනිහාට ජීවිතේ පළක් නැහැ. විඳින්න බෑ විඳවන්නයි වෙන්නේ. සමහරු විනාශම වෙලා යනවා. සමහරු පවතිනවා. හැබැයි ටිකෙන් ටික පිරිහෙමින් විනාශ වෙමින් පිස්සෙක් වාගේ මරණයට යනවා. එහෙනම් ඔබ හැම දිනම තම තමන්ගේ ජීවිත දිහා බලන්න. යම් හෝ වරදක් මේ ඉන්න හැම කෙනෙක්ගෙම තියෙනවා. යම් හෝ වරදක් තියෙනවා. ඒ වරද නිවැරදි කොට ප්‍රකෘතිමත්ව කෙලස් බරිත හිත නිකලස් කොට වහල් නොවි ඒ හිතට අපට ඕන විදියට හිත තියාගෙන නුවණින් වැඩ කරන්න මහන්සි ගන්න. හිතට ඕන විදියට වැඩ ගන්න දුන්නොත් අපේ මේ ශරීරයෙන් හිත ඕන නැති වැඩ ගන්නවා. ප්‍රඥාවෙන් අපි විසින් හිත අල්ලගෙන අපට ඕන විදියට හිත තියාගත්තොත් ලෝකේ කඩාගෙන බිඳගෙන යන්න යන හිතට යන්න දෙන්නේ නැහැ. පඩිය අතට ගත්ත මිනිහාට දෙපැත්තක් පේනවනේ. දැන් දුර්ගුණයන්ගෙන් යුතු මිත්‍යා දෘෂ්ටික කොල්ලේ පඩිය ගත්ත ගමන් උගේ හිත කියනවනේ මං අර පෙර කී ටික දැන් ඕන් සල්ලි තියනවා යමන් යාළුවෝ බලාගෙන ඉන්නවා උඹ එනකන් යමන් කොවුන්ටත් අරන් දීලා ඉවරලා බොන්න පුළුවන් නේ ඉක්මනට යමන් පුදුම සතුටන්නේ තියෙන්නේ අපි බිව්වාම අරුන් එක සින්දුවක් කියලා බජවුවක් එහෙම දාලා ඇලගාව චුට්ටක් හොල්මන් කරලා යන්න පුළුවන් යමන් ඉක්මනට යමන් හිත අදිනවනේ පුදුම ඇදිල්ලක් ඇදගෙන යනවා මිනිහව. හැබැයි ඒ මිනිහටම පුළුවන් නේද හිත මෙහෙම කියනකොටම නෑ මට විවාහක මිනිහෙක් හැටියට කොච්චර වැඩ තියෙනවද? පොඩි උන්ගේ පන්ති ගාස්තු දාන්න තියෙනවා. අම්මට බෙහෙත් ටික ගන්න තියෙනවා. ගෑණි එනකොට කිව්වා ගෙදර අඩුපාඩු බොහොමයි කියලා. ඒ ඔක්කොම ගන්න තියෙනවා. මේ හම්බෙච්ච මේ පඩියෙන් ඒ ඔක්කොම කරන්නත් බැරි එකේ මේකෙන් 750ක්වත් අයාලේ යවන එක උචිත නෙමෙයි. ඒ හින්දා මම යන්නේ නැහැ. මට යන්න තියෙනවා ගෙදර. පිස්සුද? දහසක් දෙනා අල්ලලා ඇද්දත් පුතා මේක යන්නේ නැහැ.
ප්‍රඥාවයි මෝඩකමයි අතර වෙනස ඔතනින් බැලුව හැකි. ප්‍රඥාව තියෙන මිනිහා තමන්ගේ අර සත් යුතුයකම් ටික දිහා බලාගෙන ගෙදර යනවා. අඥානවන්ත මෝඩයා හිතට වහල් වෙලා කෙලෙස් ධර්මයට පැටලැවිලා අර නරක ආදී ගමනට යනවා. මේ මිනිපුර කිනිවිට කොපමණ නම් මෙහෙම චරිත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ තියෙනවාද? අද රෑ නින්දට ගිහිල්ලා මේ මං කියපු එකින් එකට හිතලා බලන්න. ගැහණියක් හැටියට පිරිමියෙක් හැටියට ඔබ කොතනද ඉන්නේ කියලා ඔබට පේනවා. නිවැරදි වෙනවා නම් ඔබට මේ බණ ඇති. යහපත් ගුණවත් නිර්මාණශීලී පින්වන්ත බොදුණු සිහල මානව සම්පතක් හැටියට සෞභාග්‍යයෙන් සපිරි ආධ්‍යාත්මීය මෙලොව පරලොව ජය ගන්නා උත්තම මිනිසෙකු හැටියට ගොඩ නැගෙන්න. ඒකටයි හිතන්න ඕනන්නේ. නිදහස් වෙලාවට නැවත මෙනෙහි කරමින් බලමින් ධර්මය පාද ගන්න මහන්සි ගන්න. ධර්මයේ දැකීම තුලම ඔබට යහපත් අවබෝධයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. අපිට එහෙම එන්නේ නැත්තේ ඇයි? හාඳුන්නේ අපේ අවාසනාවනේ, අපේ කරුමනේ කියලා එහෙම හිතනවද? නෑ. මේ ඉන්න ඔක්කොම වාසනාවන්තයි. ඇයි? ඔබ බලන්නකො තිරිසංගත ලෝකයේ තිරිසනෙන් නෙවෙයිනේ. සතර අපායේ අපේ ඇස් ඉදිරියේ පේන්න තියෙන සජීවී අපායනේ තිරිසං අපාය. ඒ තිරිසං අපායට වැටිලා නැහැ. പ്രേත ලෝකයට වැටිලා නැහැ. නිරයට වැටිලා නැහැ. අසුර ලෝකයට වැටිලා නැහනේ. සතර අපායට වැටුන්නේ නැහැ. දෙව්ලොව යන්න බැරි වුණාට, බඹලොව යන්න බැරි වුණාට මනුලොව ඉපදිලා තියෙනවා සුගතිගාමීව. සත්ත්ව ලෝකයේ උතුම්ම සතා මිනිහා දෙයියොත් වඳිනවා. මහ බඹුත් වඳිනවා. අපිට පේන්නේ නැහනේ එච්චර දුර බලන්න ඥානය. අපිට නුවණ මදිනේ. ඇහැට පේන එකක් නෙමෙයිනේ. දෙව්ලොව බඹලොව. ඒක මනුලොව ඉඳගෙන දකින්න ඕනේ නුවණින්. නුවණින් දකින්න නම් ධර්මඥානය තියෙන්න ඕනේ. දෙවියෝ බඹුන් වඳිනවා. ඇයි අපේ ගණයාට වඳිනවා කියලා කියන්නේ? ඔව් මහා බ්‍රහ්මයාත් වඳිනවලු ගණයාට කියලා තියෙන්නේ නේද අපේ හඳුර. සිරිමත් බඹ සිරාසෙයි පාපිසිනා සරියුත් මා මුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝ ගණ සොබනා මුදුනත් බැඳනම දිම්බැති පෙමිනා මහා බ්‍රහ්මයා දාවුදින් පසඟතියා සිරිපා නලලෙන් පිරිමැද වන්දනා කරන්නට උත්තම වූ බුද්ධ පුත්‍රව ආර්ය සංඝ ගණය මාද වන්දනා කරමි කියලා නේ කවිය තියෙන්නේ නේ. මහා බ්‍රහ්මයා හැමලු වඳින්නේ ආර්ය උත්තම කුල පිරුණු ගණයාට. හැබැයි කුලේ තියාගන්න ඕනේ. මිනිස්සුන්ටත් වඳිනවා දෙයියෝ සක්‍ර දේවේන්ද්‍රයෝ. සදිව්‍ය ලෝකයේම දෙවි මහ රජුරුව සක්‍ර දේවේන්ද්‍රයා. දෙයියෝ වඳින ජීවිතයක් ඔබට තියෙනවද බලන්නකෝ. මම මේ ළඟදී ගමකට ගියා බනට දේවාල 80ක් තියෙනවා බලන් ගමේ. තිස්තුන් කෝටි. මං කිව්වා තිස්තුන් කෝටියෙන් භාගයක්ම බොල තොපේ ගමේනේ කියලා. ඇයි දේවතාවා ඉන්නවා ඈ දෙව් දුව ඉන්නවා දේව දරුවෝ ඉන්නවා මහ දෙයියගේ පැටව පරපුරෙන් පරපුරට හාඳුරෝ දෙයියෝ ඒ තරම් ඒ වගේම දියුණුව ඔයා කියන්නේ ටාටා බස් තියෙනවා 4-5 එක ගෙදර. ඇයි මේ වාගේ මේ මිනිපුර කිනිවිට වාගේ මෝඩ 70 ගිහිලා පුදනවනේ අරුවට.
දේවාල කිව්වොත් මෙවුන්ට පිස්සු ආගේ මේ මෙවුන්දලාට. මේ මෑතකදී ගෑණියක් මරණ බලන් එක දේවාලයකින් කියලා දෙහි ගෙඩියක් ගේ. මේ විතර ඇති අපේ හාමුදුරුවෝ දෙහි ගෙඩිය. ජීවම් කරලා දීලා මේකිට සියලුම රෝග පහ වෙලා යනවා මේක ගිල්ලාම කියලා. මේක ගිල්ලා කියනකො මේ අවුරුදු 40ක් බත් කාපු මේකි දන්නේ නැහැ උගුරේ ගාන. අවුරුදු 40ක් බත් කෑවා. උගුරේ ප්‍රමාණය දන්නේ නැතුව හඳුන්නේ මේ විතර දෙහි. බත් පිටක් නම් ඉහිරි වට්ටයයි කියනකො මේක රබ බෝලේ වාගේ මේක ගිලලා හිර වුණා මැරුණා. ඇයි ඔය ප්‍රවෘත්ති වලට පෙන්වන්නේ පත්තරේ දාලා තිබ්බේ? මේක ගිහලා ආයෙ එක ගෑණියක් ඒත් දෙවොලකට ගිහිල්ලා දේවාලයේ දෙයියා කියලා තැඹිලි ගෙඩි 21ක් එක දිගට බොන්න කියලා. මේ ගෑණි බීලා පුතා බොන්න බෑ දැන් ඉස්මුරුතාවනේ තැඹිලි ගෙඩි 21ක් කියන්නේ සාංගික දානයකට හාඳුරුවරු 15 දෙනෙකුට දෙන තැඹිලි. දෙයියා කියපු හින්දා මේක බොනවා දැන් සියලු ලෙඩ නිවාරණේ. බීගන ගියා දැන් බෑ කරන්න දෙයක් නැහැ දෙයියෝනේ කිව්වේ බොනවා බොක්ක පැල්ල මැරුණා හඳුනේ. බොක්ක පැල්ල මැරුණා. අන්තර්ජාලේ බලන්න ප්‍රවෘත්ති හැවුවා නම් බලන්න පත්තරේ දැක්කා නම් ඔබට මතක ඇති මේ සජීවී ලංකාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවද කියලා හිතෙනවා. මෙපමණ බණ කියද්දි මෙපමණ ගුරුහරුකම් දෙද්දි මෙච්චර උගන්වද්දි අධ්‍යාපනයේ තාක්ෂණයේ විද්‍යාව දියුණු ලෝකයේ ඇතුලේ මේ වාගේ අඥානවන්ත මිනිස්සුත් ඉන්නවද කියලා හිතෙනවා. ඔව් ඒ තරම් අපි පෙරේතයි. මේ ඔක්කොම කරන්නේ අපේ අඥානවන්තකමට මෝඩකමට. අපිට හරි දේ පේන්නේ නැත් ඒකනේ මේ කෙලෙස් වලට යට වෙන්නේ. ඔය අපේ පන්සල කිට්ටුවනේ කලාවැව මං ඉන්නේ උඩ පැත්තේ. කලාවැව යට පැත්තේ. කලාවැවේ දේවාලයක් තියෙනවනේ. ওই දේවාලෙට ගෑණියක් ගියාට පස්සේ දේවාලේ ඇතුළට අරගෙන මිනිහට පේන්නේ නැති වෙන්න සාන්ති කර්මය කරන්න කියලා ගෑණිව දූෂණය කළා බෙල්ල මිරිකලා මැරුවා. මරලා ඉවරලා වැවට දැම්මා. රහසිගතව රැ. ඒකල මේකව අහු වුණා. අහු වෙලා හිරේ ගියා. හිරේ ගිහිල්ලා අපේ හාමුදුරනේ ආපහු මාස 3කින් අප හම්බෙලා ආවට පස්සේ මේ කඩ ආපහු පුදනවනේ අර වට්ටි ගෙනල්ලා ගෑනු. එක ගෑණියක් අර මරලා ඔබල්ලා වැවේ. ඒ දෙයියටම ආයේ පුදනවා මේ කිලා ගිහිල්ලා. ඇත්තටම කාන්තාව හැටියට ඔළුව කොහෙද තියෙන්නේ? තියෙන තැන හොඳ නැහැ. කරන වැඩ හොඳ නැහැ. මාන්නකො මට චෝදනාවක් තියෙනවා බණ කියද්දි ගෑනුන්ට බයිනවා කියලා ලයිනල් අයියා. චෝදනාවක් තියෙනවා බයිනවා නෙමෙයි අප්පා මේ කරන සජීවී මෝඩකම් පෙන්වන්න දෙපැයි. සජීවී මෝඩකම් පෙන්වන්න නැතුව කොහමද? දැන් බලන්නකෝ ඔයාලගේ සමාජයේ ඇතුලේ මාමලා බෑනලා ප්‍රීතියෙන් ඉන්නවා. නැන්දම්මයි බෑනයි ප්‍රීතියෙන් ඉන්නවා. නැන්දයි ලේලි දෙන්නාට ඉන්න බෑනේ. මේ ඉන්න කාන්තා සියලුම දෙනා බලන්න හෘද සාක්ෂියට අනුව බලන්න ඔබයි ඔබේ නැන්දම්මයි ප්‍රීතියෙන්ද ඉන්නේ කියලා බලන්නකෝ. හොඳට පේනවා. පේනව නේද? අර මිනිහා දුක් වෙනවා එක පැත්තකින්. අම්මත් ඕන ගෑනිත් ඕන. එතකොට ඒ පවුලේ වැඩිහිටි පිරිමියා දුක් වෙනවා අනිත් පැත්තෙන්. ඒ මිනිහාට 3 දෙනාම ඕන. කොල්ලත් ඕන, කොල්ලගේ ගෑනිත් ඕන, මහ මිනිහාගේ ගෑනිත් ඕන. දැන් මොකාගේ පැත්තද ගන්නෙ? කෙල්ලගේ පැත්ත, ලේලිගේ පැත්ත ගත්තොත් එහෙම ලොක්කි කුලප් වෙලා තාත්තයි පුතයි දෙන්නම ගනියවුකෝ. ඒක නෙවමනාව මන්නේ හොඳ නැත්තේ. ඉවරයි. ලොක්කත් ඉවරයි එතකොට. මහ ලොක්කිගේ පැත්ත ගත්තොත් ලොක්කි තවත් කුලප් වෙලා අර කෙල්ලට තලනවා, කොල්ලට තලනවා. කොල්ලගේ පැත්ත ගත්තොත් අර කෙල්ලගේ පැත්ත ගත්තා වගේම මහ උන්දා අමනාප වෙනවා. මේ පිරිමි දෙන්න පුතේ පුදුම මානසික ආතතියකින් පෙළෙනවා. ගෑනු දෙන්න වෛරක්කාරයෝ හැටියට කුලල් කා ගන්නවා. මේ අත්දැකීම මෙතන ඉන්න සියලුම විවාහක ස්ත්‍රී පුරුෂාය
මේ සමාජයේ දන්නවා, දකිනවා, විඳිනවා, විඳවනවා. අපි මිනිස්සුනේ. ඒ මිනිස්සු වෙලා ඇයි මේ? කෝ අපි අහන බණ? කෝ ධර්මය? අපි මේ බොරුවක් නෙමෙයිද කරන්නේ බෞද්ධ කියලා? මිනිහෙක් කියලා. මිනිහෙක් නම් මිනිහා ගාව තියෙන්න ඕනේ කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, සමානාත්මතාවය, වීරිය වැනි උත්තම ගුණධර්ම තියෙන්න ඕන. ඒ උතුම් ගුණයන්ගෙන් යුතු නිසා තමයි සත්ත්ව ලෝකයේ අනිත් සත්තු අතර මනං උස්සන්තිති මනුස්සා. මනසින් උසස් වූ හොඳ චින්තන ගුණයක් තියෙන නිසා මිනිසා කියලා අපිට කියන්නේ. නමුත් වැඩ දිහා බැලුවාම තිරිසංගත සත්තුන්ටත් එහා ගියපු ගතියක් නේද අපි ගාව තියෙන්නේ? ඈ ඔයාලා දැකලා තියනවාද කවදාක්වත් චූටි බලු කික්කියෙක් බල්ලෙක් අතින් දූෂණය වෙලා කියලා? ඈ මේ ලෝකයේ ඇතුලේ ඔබ දැකලා තියනවාද කොහේ හරි චූටි බලු කික්කියෙක්ව බල්ලෙක් අතින් දූෂණය වෙලා නැහනේ? චූටි වැස්සි පැටික්කියක් ගොනෙක් අතින් දූෂණය වෙලා නැහනේ? හැබැයි ඔහොම බලන්නකො මනුස්ස ලෝකයේ දිහා. මනුස්ස ලෝකයේ පුතා අනන්තයකට අපි දැකලා තියෙනවා ಜಾති කුල ගෝත්‍ර මානව සම්පතේ ඇතුලේ ಜಾති කුල මල ભેදයක් නැතුව ලෝකවාසී මානවයා තමන්ගේ චූටි කිරිසප්පයන්ගේ ඉඳලා නාකි වයෝවෘද මහල්ලා මහල්ල දක්වා දූෂණය කරපු තිරිසන් සතුන්ටත් වඩා ප්‍රාථමිකයි. බලන්නකො මොලේ කොතනද තියෙන්නේ? චින්තනය කොතනද තියෙන්නේ? බුදුහාඳුරු ඒකයි අනුදැන වදාලේ නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. උත්තරීතරත්වයට පත් වෙන්නේ නීචයෙකු වන්නේ ක්‍රියාකාරකම් අනුව මිසක් කරන වැඩ අනුව මිසක් උත්පත්තියෙන් නෙමෙයි කිව්වා. ඔබ උත්පත්තියෙන් මිනිහෙක්. හැබැයි කරන වැඩ අනුව තිරිසනෙක්. උත්පත්තියෙන් මිනිහෙක්. විඳින ජීවිතය අනුව පෙරේතෙක්. එහෙනම් සිහිය පිහිටුවාගෙන නිදහස් නිවහල් පැහැදිලි ගමනක් යන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් දහම් කරුණු අවබෝධයටගෙන මෙලොව ජීවිතය ලස්සනට උපමට්ටම් කරගෙන සංසාර ගමන නිරවුල් කරගෙන භවයෙන් භවයට යන මේ සසර ජීවිතය සුගතියකම උත්පත්තිය ලබන්න දාන සීල භාවනා ආදී උත්තම පුණ්‍ය ධර්මයන්හි නියැලෙමින් කටයුතු කරන්න සිහිය නුවණ අවබෝධය ඔබ සියලු දෙනාට ලබන්නට ධර්මඥානය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා